මම ඔයගොල්ලන්ට කියන්නම් මම ලැබපු අත්දැකීම් වලින් පළවෙනි අත්දැකීම මම ප්‍රංශයට ගිහිල්ලා මට හිතුණා ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න ඕන කියලා. ඉතින් ගියපු මුලම දවස්වල මම පන්තියක් හොයාගෙන ගියා. ප්‍රංශ ඉගෙන ගන්න පුළුවන්. ඒ කිට්ටුව ඒ ඇසෝසියේෂන් එකෙන් කරන නොමිලේ උගන්වන පන්තියක් තිබුණා. ඉතින් මට මේකේ ඒක හම්බෙච්ච විදිහ නම් හරිම පුදුමයි. ඒ කියන්නේ මම වචනයක්වත් දන්නේ නැහැ. එතකොට ප්‍රංශ වචන. හැබැයි මම වචන 3ක් නිතරම පාඩම් කරගෙන ගියා. කොහෙට හරි ගිහිල්ලා මෙන්න මේ විදිහටයි කියන්න ඕන කියලා. ඒ කියන්නේ බොන්ජූ සුබ දවසක් අපොන්ද් ඉගෙන ගන්න ෆොන්සේ ප්‍රංශ භාෂාව. ওই වචන 3 විතර අර කිරිහාමි වගේ වචන 3 පාඩම් කරගෙන යනකොට මේ ක්ලාස් එක මට හම්බුණා. ගිහිල්ලා බලනකොට එතන රිසෙප්ෂන් එක මොකද්ද කියලා මට හොයාගන්න බෑ. එතන වචනයක් ලියලා තිබුණා. දැන් නම් ඒ වචනේ කියන්න පුළුවන්. ඇකුයි කියන්නේ රිසෙප්ෂන් කියන එක. එතන හිටපු ඒ නිලධාරිනියගෙන් මම ගිහිල්ලා අර මම ඉගෙන ගත්ත වචනේ පළවෙනි වචන පාවිච්චි කරා. බොන්ෂූ කිව්වා. එතන බොන්ෂූ ඊට පස්සේ දිගටම යා මොනවද කියාගෙන ගියා. දැන් නම් ඒවා දන්නවා. එදා ඉතින් මට නිකන් හරියට ඒවා අපප්‍රංශ තමයි. අපප්‍රංශ වගේ. ඉතින් කොහමරි එයා කිව්වා කොමෝසවා පියුජේවුසේදේ කියලා කිව්වා. පියුජේවුසේදේ කියන්නේ මට ඔයාලට උදව් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මට ඒක මට තේරුනේ නැහැ. මං එයාගේ මේ මූණ බලාගෙන හිටියා ටිකක් වෙලා. මූණ බලාගෙන ඉන්නකොට යාර තේරුණා මට මේක තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා මට කියනවා අපොන්ද් දැන් මුලට තව වගන්තියක් දාලා කියනවා excusez-moi vous voulez apprendre français කියලා තමයි ඇහුවේ. ඉතින් ඒ කියන්නේ සමාවෙන්න මට ඔයාට මේ ප්‍රංශ ඉගෙන ගන්නද ඕන කියලා වගේ තමයි ඇහුවේ. ඉතින් ඒවා එදා නම් මට තේරුන්නේ නැහැ. ඊට පස්සේ මට උන දැන් අපොන්ද් කියන වචනේ හරි. එතකොට ෆොන්සේ ඊට පස්සේ මට හිතුණා මට ඒ වචනේ නිකන් මතකයක් තිබුණා. ෆොන්සේ කියන්නේ ප්‍රංශ භාෂාව කියන එක. වී කිව්වේ නැහැ. අපොන්ද් ෆොන්සේ කිව්වා කවුද වගේ. ඊට පස්සේ මේ එයාට ටිකක් හිනා දුනා. එයා වෙලා මට අනුකම්පාවක් වගේ හිතලා නැති. ඊට පස්සේ මේ ඕකේ දෙකෝ හරි අපි මේ මම ඇප්ලිකේෂන් එකක් දෙන්නම් කියලා ෆෝමියුලා කියලා කියන්නේ ඇප්ලිකේෂන් එකක් දුන්නා. දීලා කිව්වා මේක රොම්ප්ලී කරන්න කියලා. රොම්ප්ලී කියන්නේ පුරවන්න කියලා. පුරවලා එන්න කියලා. පුරවලා ගේන්න කියලා. හෙට එන්න කියලා. හෙට එන්න කියලා තමයි කියන්නේ නැත්තේ කියලා මම ඉතින් ඇප්ලිකේෂන් එකත් අරගෙන ආවා. ඉතින් ඇත්තටම මට ටිකක් සන්තෝෂයි. එන ගමන්ම ගත්ත WhatsApp එකට ගිහිල්ලා මේ අරබ් ඩික්ෂනරි එක ගත්තා. ඒක ෆ්‍රෙන්ච් ඉංග්ලිෂ් නුත් තියෙනවා. ඉංග්ලිෂ් ෆ්‍රෙන්ච් නුත් තියෙනවා. ඉගෙනලා මම ඒක බලාගෙන පිරෙවුවා මේ ෆෝමියුලා එක ඇප්ලිකේෂන් එක. නෝම් නම ප්‍රීනෝම් මේ ෆස්ට් නේම් එක. ඊට පස්සේ දද්දුනේසොන් උපන්දිනේ ඇඩ්‍රස් එක. එතකොට ඔය වගේ මම හිතන්නේ ප්‍රශ්න 7-8ක් වගේ තිබුණේ. ටික අර ඩික්ෂනරියෙන් බල පිරෙවුවා. පුරවලා එතකොට මට අකුරු ඔය ඇක්සන්ට් තියෙන අකුරු තියෙනවා. ඒ කියන්නේ මේ ඇක්සන්ට් මාක් එක තියෙන සමහර අකුරු වවල්ස් තියෙනවා. ඒවා මම මොකුත් දන්නේ නැහැ. ඒවල ඩික්ෂනරියේ තියෙනවනේ. ඒක බල ලිව්වා. ලියලා ඉතින් ගිහිල්ලා දුන්නා පස්සෙන් උදේම. ඒක අරගෙන ඊට පස්සේ සීබියන් කියලා කිව්වා. හරි කිව්වා. කියලා ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් නම ඇතුල් කරගෙන දැන් ගිහලා වාඩි වෙන්න පුළුවන් කියලා තමයි කිව්වේ. ඒ වෙලාවේ මම දන්නේ නැහැ කිව්වේ. උනට මට තේරුණා ගිහලා ක්ලාස් එකට යන්න කියලා. ඊට මම ක්ලාස් එකට ගියා. එතකොට ඒක ගොඩක් දවස් ඒ ක්ලාස් එක පහුවෙලා
හොඳට පුළුවන්. ග්‍රෑමර් ඒ කාලේ වුණාට ග්‍රෑමර් උගන්න හිටියේ. ග්‍රෑමර් වලට කියන්නේ ගමයා උගන්න හිටියේ. ඒත් මම ඒවත් අල්ලගත්තා. ඕම කුමාරේ ඉගෙනගෙන ඊට පස්සේ මම උසස් මේ ආයතන වලට ගිහිල්ලා ඉගෙන ගත්තා. සෝබෝන් ගිහිල්ලා ඩිප්ලෝමා කීපයක් කරා. ඒ වගේම ඇසෝසියේෂන් වලට බැඳිලා හිටියා. එතකොට ඒ කියන්නේ ඔටෝ ඔන්තපීන කියන්නේ ඔටෝ එන්ටර්ප්‍රයිස් කෙනෙක් එන්ටර්ප්‍රීනර් කෙනෙක් ඔටෝ එන්ටර්ප්‍රයිස් එකක් රෙජිස්ටර් කරා. මම ප්‍රතිකාර කරා එහෙ. එතකොට ඉංග්‍රීසි සිංහල දෙකම මම කියා දෙන බලන්නම්. ඊට පස්සේ අපි ප්‍රංශ වචන ප්‍රංශ වලින් කොහොමද ලියන්නේ, කොමියුනිකේට් කරන්නේ කොහොමද, ඒව ඔක්කොම ඉගෙන ගනිමු. ඔබ සැමට ස්තුතියි. merci beaucoup. subscribe කරන්න. එතකොට වෙලාවට වීඩියෝ එකක් දානකොට ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි.